හෙලෝ එන්න අද අපි මගේ රූම් එක අස් කරමු. එළිය හොඳටම වහිනවා. වැස්ස දවසට මං අපේ ගෙදර ඉන්න මාරම ආසයි. මේ දවස් ටිකේ මම කැන්ඩි වල හිටපු නිසා මගේ රූම් එක තනිකරම කන පිට ගහලා තියෙන්නේ. අපි ඒක ඉක්මනට අස් කරලා දාමු. මට සාමාන්‍යයෙන් එක විදියකට ඉන්න බෑ. ඒක නිසා මං කාලෙන් කාලෙට මගේ ටේබල් එක මගේ බඩු තියෙන හැමදේම මම අනිත් පැත්ත ගහනවා. පේනවනේ මගේ ටේබල් එක උඩ නැත්තේ පන තියෙන සත්තු විතරයි. ඉතින් අපි ඉක්මනට මේ ටික අස් කරගමු. වැස්ස දවසට ඇඳට වෙලා ඉන්නවත් තරම් සතුටක් වෙන කොහෙවත් නැහැ. ඒ වුණාට ඉතින් මේ ටික දැක්කාම ඔළුවට හරි බරයි අස් කරනකම්. මේ තියෙන්නේ මම ඔය තෙමු එකකින් ඕඩර්ස් දාන ඒවා. ඕවා ගෙන්නනවා විතරයි ළමයි. ඕවා යූස් කරන්නේ නැහැ. ඉතින් ඒවත් ටේබල් එක උඩ තිබ්බේ. අපි ඒ ටිකත් අස් කරලා පැත්තකට තියාගමු. ඕගලන්ට මගේ රූම් එකේ ගොඩක් දේවල් රෝස පාටට පෙනෙයි. ගණන් ගන්න එපා. මම ආසම පාට එක. ටේබල් එක උඩ තිබුණු වැඩිපඩු ඔක්කොම මම මේ වගේ පැක් එකක දාලා අරන් තියාගත්තා. ඒ ටික විසික් කරන්න. මේ තියෙන ළමයි මම ආසාවෙන් ගත්ත තව එක දෙයක්. මම පුදුම ආසාවකින් ওই සබන් බෝල එක ගත්තේ. ඒ වුණාට මට තාම වෙලාවක් හම්බුන්නේ නැහැ ඕක try කරන්න. ටේබල් එක උඩ තිබුණු බඩු ඔක්කොම අස් කරලා දැන් මම ඔක්කොම ටික අතු ගාගත්තා. හරි මේ තියෙන්නේ අස් කරාට පස්සේ රූම් එක තියෙන විදිහ. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ vlogs වලට කැමති නම් පළහින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයගලන්ට පුළුවන් මගේ YouTube channel එකෙනුත් long vlogs බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye